බඹුණගේ අත්ගුණේ වව් මේක මාර අන්න ඒ මේක මාරකේ කැලලක් මේක මාරයි පොන්චි මැනික රෙදි වනද්දි බලන් ඉන්නවා පොන්චි මැනික නාද්දි බලන් ඉන්නවා නැත්තම් උ මොනව කරයිද දන්නේ නැහැ අන්තිමට එතන 1000යි ඊට පස්සේ 2000 වෙනවා බබාලත් හදනවා හරි අර වින්නබුවම්ම ගිහිල්ලා මෝල් ගහේ කොටන පැත්ත පෙන්නනවා ශාසිකාණි සංසලයි පියුමි හංසමාලි කියලා දාන්න බෑනේ ඒ කාලේ පුංචි වෙනකව කරේ තියාගෙන කැලේට අරගෙන ගිහිල්ලා එතනින් පස්සේ වැඩි හිටියන්ට පමණයි ඊට පස්සේ කැමති එකක් ඉන්නවා නම් අරගෙන කැලේට යනවා මෝල් මං කියන්නේ මෝල් ගහ කියලා එකක් තාමි ප්‍රෙග්නන්ට් වුණා සරද කිඹුලෙක් වගේ අපි දෙයනේ කියලා වැඩේ පටන් අර ගන්නවා. ගහන්න බලන්න මල්ලක් පොඩියක් සද්දෙන්. හයියෙන්. නයිස්. එහා පැත්තේ හෝල් එකේ කට්ටිය විතරක් ගහන්න බලන්න. බඩු නෑ. එහා පැත්තේ හෝල් එකේ කට්ටිය දෙන්න බලන්න අප්පොඩියක් මල් එකක්. හරි එහෙමයි නේ අතර මම මෙච්චර පැය දෙක පැය පහම කියලා ඉවර වෙලා ඒ පැත්තට ඇහුලා නැත්නම් තමයි ප්‍රශ්නේ මේ අපේ ස්ටාෆ් එකේ කට්ටිය එහෙ හෝල් එකේ ඉන්නවද සහින්දු ස්ටාෆ් එකේ කට්ටිය හෝල් එකේ ඉන්නවද කීප දෙනෙක් යවන්න බලන්න නැත්නම් උ මොනව කරයිද දන්නේ නැහැ අන්තිමට එතන 1000යි ඊට පස්සේ 2000 වෙනවා බබාලත් හදනවා හරි right මම මේ තාම ඉන්නේ මේගොල්ලෝම වාඩි කරන ගන්න පටන් ගන්න නැතුව මේ ටක් ගාලා වාඩි කරමු ස්ටේජ් එකේ වාඩි කරමු හාලු මේ මුං හා ගියා පිස්සුද බං ලිමේද මම සෙමිනේකට ආව උගන්නන්නනේ අර ඉලි තාත්තා කෙනෙකුත් කෑගේ වොයිස් එල්ල මම කාර් එක ඇතුළට වෙලා AC එකේ ඉන්නවලු ළමයි අර තෙරපි ඉන්නවලු සර් අද කිඹුලෙක් වගේ ඕන කරා ප්‍රශ්නේ අමාරුවෙන් ලස්සන ඇඳුමක් ඇඳගෙන ආවම මොකක් හරි කුප්ප කතාවක් කියනවනේ තොපි මේක ඇතුළෙම ඉන්නේ. උමුන් තම අවාහ විවාහ කටයුතු කරගන්න. ඇත්තට මෙහෙම විවාහ වෙනවා කියලා එකකුත් නැහැ. Tamanට කැමති එකක් ඉන්නව නම් අරගෙන කැලේට යනවා. අල් වනචරයෝ. හරි. කැලේට අරගෙන ගිහිල්ලා නංගි කීයේ කොහොමද කියලා දුක සැප කතා කරලා ගෙදර අරගෙන එන එකනේ කරන්නේ. හරි. මේ බලන්න. ඇයි ඔයාලා මොකක් හරි වෙන එකක් හිතුවද? නැහැනේ. ඔයාලා එහෙම නරක නෑ අනේ. හරි. දැන් ඔය මේ බැද්දේගම පුතා කිසිම වෙලාවක කියලා නෑ පුතා පාසලක් තිබ්බා. මේ වන්නිකරය කියන මේ ප්‍රදේශ දෙකේ පුතේ වැඩිපුර තියෙන්නේ ශුෂ්ක කලාපය පදනම් කරගෙන ඔය මොකක්ද ඇබ දෙකක් ගහන් ඉන්නේ. ඕක ගහනවම උඹේ ගලවපන්. හරි. එතකොට මේ බඹුන් අප්පු කතාවේ තියෙන්නේ කවුරු කියලාද? බඹුන් කියලා. එහෙමනේ ඉතින් අපි හැමෝම නම කොට කරනවනේ. නේද? බඹුන් අප්පු. බඹුන් අප්පු වයස අවුරුදු 25ක විතර මිනිහෙක්. ඒ හදිස්සියේ සිලිඳුයි ඩිංගිහාමි අතර මොනවා හරි දෙයක් වෙලා. ඇයි hina වෙන්නේ? මම මොකුත් කිව්වේ නෑ. ඩිංගිහාමි ප්‍රෙග්නන්ට් වුණා. ආගාන්න ඉතින් ගෑනු මිනිස්සු කසාද බැන්දහම බැඩ්මින්ටන් ගහනවා කියලා හිතුවද? හරි. විහිළු කරන්න එපා. කොහොම හරි මේ ගමේ උන්ගේ පොඩි මෙහෙම එකක් තිබුණා. මං කිව්වා නේද ගමේ උන් මිත්‍යාව විශ්වාස කරනවා කියලා. මේ ගමේ උන් හැමෝම හිතුවා
පුතේ මේ කෙල්ලෝ ඉපදෙන එක ගෙදෙට්ට මූසලයි කියලා. ඔව් නේද? හරි. ඒ කියන්නේ ඒගොල්ලෝ එහෙම හිතුවේ කෙල්ලෙක් ඉපදුනොත් එහෙම තාත්තට සිද්ධ වෙනවා කෙල්ල පොඩි කාලේ ඉඳලා ඇති දැඩි කරලා කණ්ඩ බොණ්ඩ දීලා ඒ කෙල්ලෝ වෙන එකෙක්ට කසාද බඳලා දෙන්නත් ඒ වගේම පුතේ සිද්ධ වෙනවා මොකක් කරන්නද? දෑවැද්දකුත් දෙන්න. අර කසාද බඳින එක. හැබැයි කොල්ලෙක් ඉපදුනොත් එහෙම ඌ ගෙදරටත් ශක්තියක් වෙලා ගෙදරත් හේන් ටිකට උදව් කරගෙන ඌ ගෑණියෙකුත් ගෙනල්ලා දෑවැද්දකුත් ගන්නවා. මොන තරම් පුරුෂ ධෛර්යයක්ද නේද? කෙනෙක් ඉන්නව වෙනම වින්නබු අම්මා කියලා. එයා තමයි ගෙදෙට්ට එන්නේ. එයා ගෙදෙට්ට ඇවිල්ලා ඔන්න අර අම්මගේ වැඩේ සෙට් වුණ ගමන් මෙයා ඇවිල්ලා වැඩේට බහිනවා. මේක සීසකල බඩ කපලා ගන්න එක නෙවෙයිනේ. සාමාන්‍ය දරෝපතක් සිද්ධ වෙන්නේ යෝනි මාර්ගෙන්. අර වින්නබුවම සිස්ටම් එක දන්නවා ගන්න විදිහ. එයා ස්පෙෂලිස්ට් කෙනෙක් නෙවෙයි. ප්‍රසවහා නාරි වෛද්‍ය නෙවෙයි. හැබැයි එයා දන්නවා. එයා ළමයාව අරගෙන එයා ඒ කියන්නේ පිරිමි ඔක්කොම එළියේ ඉන්නේ. එයා ළමයාව අරගෙන සුද්ධ බුද්ධ කරලා ළමයාගේ අර පෙකණි වෙල කපලා ඒ ඔක්කොම කරලා ඉවර වෙලා එයා තමා ගිහින් එළියේ ඉන්න කට්ටියට කියන්නේ කෙල්ලෙක්ද කොල්ලෙක්ද කියලා. ඒකත් ඉස්සර කාලේ පුතේ මේ ඕකට සංකේතයක් පාවිච්චි කරාලු. ගෙවල් වල තිබුණලු පුතේ මෝල් මං කියන්නේ මෝල් ගහ කියලා එකක්. ඒකේ එක පැත්තක් විල්ල පැත්ත. ඒ කියන්නේ කැලෙනවට ගහලා තියෙන පොඩි කොපුවක්. මේ පැත්ත පුතේ කොටන පැත්ත. කොල්ලෙක් ඉපදුනොත් අර වින්නබුවම්ම ගිහිල්ලා මෝල් ගහේ කොටන පැත්ත පෙන්නනවා. මන්ද නැහැ. කෙල්ලෙක් නම් විල්ල පැත්ත පෙන්නනවා. දැන් මේ සිරිඳුලෑ ගෙදරත් බබා හම්බෙන් දවසේ වින්නබුවම්ම ආවා. ඇවිල්ලා වින්නබුවම්ම දැක්කා. මොකද එක කෙල්ලෙක් නෙවෙයි හම්බ වෙලා තියෙන නියුන් දරුවෝ දෙන්නේ කෙල්ලොම දෙන්නේ. පුතෙක් බලාපොරොත්තුවෙන් හිටපු සිලිඳුට මාරාවේශ වුණා. දුවගෙන ගිහිල්ලා ගේ ඇතුළට ගිහින් මෙයා මූල් ගහේ කොටන මේ විල්ල පැත්ත දෙපාරක් පෙන්නන්න ඇති මන් දන්නේ කොහොම හරි දෙකක් කොහොම හරි අර මේ දරුවෝ වදපු ඩිංගි හාමිට පයින් ගහනවා පරට්ටි කොමට පුතේ මාත් එක්ක හේනට යන්න මාත් එක්ක දඩේ මේ යන්න තීමට පුතෙක් දුන්නේ නැහැ හැමදාම කාලකන්නි ගෑනු වදවද ඉන්නවා කියලා මේ ගෑනට ගහන්න ගත්තා. මේ සද්දය ඇහෙනවා අල්ලපු ගෙදර ඉන්නවා පුතේ බබේ හාමි ආරච්චිල දුවගෙන එනවා කවුදාඩෝ අපේ නංගිට සද්දාන කියලා ඇවිල්ලා දෙන්න වලියක් දාගන්න. වලියක් දාගෙන එදා ඉඳන් සිලිඳුයි ඩිංගි හාමි තරහයි. හැබැයි සිලිඳුට සිද්ධ වෙනවා ඩිංගි හාමි නෙමෙයි බබේ හාමි. බබේ හාමි තරහයි. හැබැයි බබේ හාමිත් එක්ක කතා කරන්න වෙනවා සිලිඳුට. ඇයි බබේ හාමි තමා ගමේ කවුද? ආරච්චිල. ආරච්චිලත් එක්ක තරහ වෙලා වසන්න බෑ ගමේ කෙට්ට. තරහයි වත් කතා කරනවා. මං තරහයි හැබැයි කතා කරනවා. හිතන්නකො මේක අසරණකම මිනිස්සුන්ගේ. තරහ වෙලා කතා නොකර ඉන්න බෑ. හැබැයි එදා ඉඳන් බබේ හාමිලගේ පවුලේ කට්ටියම හදන්නේ සිරිඳුලගේ පවුල කොහොම හරි කරලා නැත්තර නැති කරන්න. ඒකට තමයි උත්සාහ දැරුවේ. ඒකට තුඩු දුන් හොඳම සාධකය තමයි දවස් කීපකින්ම ඩිංගි හාමි මැරෙනවා. සිලිඳු ලොකු වේදනාවකටපත් වෙනවා. තමන් පහර දුන්න හින්දාම තමයි කවුරු මැරෙන්නේ කියලා. මේ තමන්ගේ බිරිඳ මැරෙන්නේ. මේගොල්ලොත් එහෙමම හිතනවා නංගි මැරුණේ මූගේ කාලකන්නිකම හින්දා කියලා. අලුත ඉපදිච්ච කෙල්ලෝ දෙන්නට නම් දැම්මා. පොඩි කෙල්ලට දැම්මා හින්නි හාමි. ලොකු කෙල්ලට දැම්මා පුංචි මැනිකා. හරිද? ශාසිකාණි සංසලයි පියුමි හංසමාලි කියලා දාන්න බෑනේ. ඒ කාලේ මේ හපා. හින්නි හාමි මේ පුළුවන් නම් පැන පියෝතනින් පහලට එල්ලිලා. හරි. ඔන්න දැන් පුතේ මොකද වෙන්නේ? බඹුන්නප්පු ඇහැ ගහගෙන ඉන්නවා කවුරු ගැනද? පුංචි මැනිකා ගැන. පුංචි මැනිකා නාණ්ඩේ යනකොට බලන් ඉන්නවා. පුංචි මැනිකා රෙදි වනද්දි බලන් ඉන්නවා. පුංචි මැනිකා නාද්දි බලන් ඉන්නවා. අහන්නකො. දැන්
ඔය විදිහට දැන් හැබැයි මෙහෙමයි. බඹුන් අප්පු කියන්නේ කැත එකෙක් නරක එකෙක් නෙවෙයි. ගමේ ඉන්න පට්ටම කඩවසම් අහිංසකම පිරිමියා. ඒ වගේම හරිම අවංකයි. ගමේ උන් කිව්වේ මොකක්ද දන්නවද? ගමේ උන් කිව්වේ බඹුන්ට පොඩි එකෙක්වත් බොරුවක් කියලා රවට්ටන්න බෑ. හැබැයි පොඩි එකෙක් වුණත් බොරුවක් කියලා මූ රවට්ට. ඒ තරම් මෙයා අවංකයි. බඹුණගේ අත්ගුණේ මං කියන්නේ එහෙම නෙමෙයි. බඹුන්ට හොඳට හේන් කටයුතු හේන් වැඩ කරන්න පුළුවන්. හොඳට ඒ දැනුම තියෙනවා. බඹුන් මොකද කරන්නේ? දවසක් පුංචි මෙනික පැල දැකලා එනකන් අතරමඟ ඉඳලා මොකද කරන්නේ? ගහක ඉඳන් පයින්නෝ. පුංචි මෙනික බය වෙන්න. ඊට පස්සේ දැන් මෙතනින් එහාට හරි එතනින් එහාට ඔයාලට ෆිල්ම් එක තියෙන්නේ. මම මේ ටික විතරක් කියනවා. කියනකොද? පුංචි මැනිකේ අම්මෝ අයියා මං බය වෙච්ච තරමක් මං හිතුවා ගස්වල ඉන්න යකෙක් කියලා. යකෙක් නෙවෙයි මං. පුංචි මැනිකේ මං උඹට කාරණාවක් කියන්නයි හිටියේ. ඔය පිටිපස්සේ වෙන වැඩ ගොඩාක් පුංචි මැනිකට. පුංචි මැනික මං උඹට මනාපයි. උඹ කැමතිද මාත් එක්ක මගෙත් එක්ක කරකාර බඳින්න කියලා කියනවා. එහෙම ඇහුවට පස්සේ පුංචි මැනිකට ඇත්තටම අකමැති වෙන්න හේතුවක් නැහැ. ගමේ ඉන්න හොඳම පිරිමියා තමයි බඹුන් මේ වෙනකොට. පුංචි මැනික කැමති හැබැයි ගෑනුන්ගේ තියෙනවා පොඩි ව්‍යාජ ගතියක්. අකමැති බවක් පෙන්නනවා. ලොකු ලයින් එකක් තියෙනවා. පුංචි මැනික මෙහෙම බිම මෙහෙම මේව කරද්දි බඹුන් දැන ගන්නවා වැඩි හරි කියලා. බඹුන් පුංචි මැනිකව කරේ තියාගෙන කැලේට අරගෙන ගිහිල්ලා එතනින් පස්සේ වැඩි හිටියන්ට පමණයි. ඊට පස්සේ මේ බඹුන් යනවා පුතේ බබේ හාමි ආරච්චිලව හම්බ වෙන්න හම්බෙලා කියනවා මම කැමති පුංචි මැනිකව කරකාර බඳින්න. බබේ හාමිලා තරහයි ඒගොල්ලෝ එක. අපිට දැනෙන විදිහ අනුව ලියන්න පුළුවන්. හිතන්නකෝ කේක් කෑල්ලක් ගත්තට පස්සේ මම මේක මාර කේක් කෑල්ලක්. මේක මාරයි. මේක චොකලට් කේක් එකක්. මේක උඩට අයිසින් ටිකක් දාලා මේක කනකොට කටට දැනෙන්නේ මාර රසයක්. මේක අපිට තේ බොන ගමන් කන්නත් පුළුවන්. මේකට මට දැනෙනවා වැනිලා දාලා තියෙනවා කියලා. මට දැනෙනවා කොකෝ රස. මට දැනෙනවා ක්‍රීමි ගතිය. ඒකේ මොන හරි මම මේ කේක් කෑල්ල ගැන මට හැඟෙන විදිහනේ කියන්නේ. ඒක මට හැඟෙන විදිහට චොකලට් කේක් කන්න ආස නැති එකෙක්ට මේක ගැන හැඟෙන්නේ එහෙමද? ඉන්දකින් මේක චොකලට් කේක් එකක් ඊයා මං කන්නෙත් නෑ මේක තීත්ත අපෝ කියලා. ඒක ඔයාලගේ රස වින්දනේ. හැබැයි විචාරය වනාහි සෑම විටම විද්‍යාත්මක කාර්යයකි. මේක කේක් කෑල්ලක්. මේක පැන් රස ආහාරයක් විදිහට අපිට කියන්න පුළුවන්. මේකට සීනි අන්තර්ගත කරනවා ගොඩක්. මේක අපිට තේ බොන වෙලාවට අපිට කන්නත් පුළුවන්. මේක විශේෂ අවස්ථාවල උපන් දිනවලදී අපි මේක ගොඩක් පාවිච්චි කරනවා. සුබ ගමන් යනකොට අපි නෑදෑයන්ටත් මේ කේක් අරගෙන යනවා. මේ කේක් අධිකව කෑවොත් අපිට දියවැඩියාව වගේ ලෙඩ රෝග හැදෙන්න පුළුවන්. මේ කේක් හැබැයි විවිධ ෆ්ලේවර්ස් තියෙනවා. අපිට වැනිලා විදිහට ගන්න පුළුවන්. පළතුරු විදිහට මේක සමහරවිට තියෙනවා. බටර් කේක් විදිහට තියෙනවා. චොකලට් කේක් විදිහට තියෙනවා. විවිධ ආකාරයෙන් අපිට හම්බ වෙනවා. ඉතින් අවසාන විදිහට අපිට කියන්න පුළුවන් ඉතින් මේ කේක් හොඳයි, ප්‍රණීතයි, ආහාරය හොඳයි. හැබැයි මේක අධික පමණින් ගත්තොත් එහෙම අපිට ලෙඩ රෝග හැදෙන්න පුළුවන්. wow මේක මාත් අන්න ඒ වගේ එකක් මේක ඇතුලේ ආවද? විචාරය